කරු කතානායකතුමනි මම විශේෂයෙන්ම අද නෑ දැන් කපහරින් තමයි හදන්නේ පටන් ගන්නද. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අද සන්තෝෂ වෙනවා අද මේ වැදගත් ජනාධිපතිතුමාගේ ඉඳලා ඊළඟට ආයතන ගණනාවක් ගැන කතා කරන්න තියෙනවා ඔබතුමාගේ පාර්ලිමේන්තුවත් එක්කම. මම හිතන්නේ මුලින්ම මම කියන්න කැමති ඊයේ ඔබතුමාලා 159.4කට යනකල් මේ ජයග්‍රහණය වර්ධනය කරගත්ත අප්පුඩි ගාලා මම දැක්කා. අපි සන්තෝෂ වෙනවා මොකද හේතුව මේ මලේගම ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව ඔබතුමාලා ඒක අලුත් වචනයක් ගාලා තියෙනවා. ඒකටත් ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙනාට මේක වැඩි කිරීම සම්බන්ධව අපේ සම්පූර්ණ සහයෝගයේ ශක්තිය අපි අනිවාර්යෙන් දෙනවා විතරක් නෙමෙයි. ඒ අදාළ අමාත්‍යාංශ දවසෙත් අපි ඒකට වෙනම ඔබතුමාලයකට මුදල් ටික දෙන්න අපි ඒකට අවශ්‍ය කරන සහයෝගය දෙනවා. ඒකට ගැන කිසි ගැටලුවක් නැහැ. අපිට තිබුණ ප්‍රශ්නේ ඕක නෙමෙයි. අපිට තිබුණ ප්‍රශ්නේ මේ සමාගම් මල්ලඟ තියෙන මම මේ සමාගම් සියල්ලම දැන් මේ ගත්ත ලාභාංශ ටික මම සභාගත කරනවා මේක ඇන්සට් ගත කරන්න කියලා. මේ හැම සමාගමක්ම බිලියනයකට වැඩිය ආදායම් අරගෙන තියෙන ආයතන. මේ ආයතන ගණනාවක් 2024-25 වාර්ෂික මූල්‍ය වර්තා අනුව මේ අය ගෙව්වා නම් යම් කිසි ප්‍රමාණයක් නෑ හරි මේ මම කියන්න මේ කාරණේ අරගත්තා නම් ගරු කතානායකතුමා මේ අයටම පුළුවන් මේකෙන් බිලියන 5ක් 6ක් කිසි ගැටලුවක් නැතුව මේ රටේ වතුකම්කරු ජනතාවට දෙන්න. හැබැයි ඒක දෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ අය ලාභාංශ උපරිම කරගෙන වැඩ කටයුතු ටික කරනවා. මම ඒකයි මම කිව්වේ මේ ගාන ඔක්කොම මට කියන්න බෑ මම මේක සභාගත කරනවා. ඒ වගේම අනික් පැත්තෙන් අපි කිව්වේ මේ අයට අවුරුදු ගාණක් තිබිච්ච මේ ප්‍රශ්න විසඳන්න දෙන්න තියෙන්නේ අත් වශයෙන් ඔවුන්ට සහන දීමනාවක් හෝ වෙනත් විදියකට කාරණයක්. හැබැයි මේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියව අල්ලගෙන තමුන්නාන්සලා ඒ මන්ත්‍රීතුමියව විනාශ කරනවා. මොකද හේතුව වෙන හේතුවක් ඉඳන් නෙමෙයි එතුමිය කිව්වේ මේක නිවැරදිව කරමු කියන කාරණේ පමණයි කිව්වේ. මේකට විරුද්ධ වෙලා කවුරුත් කතා කරේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි නිවැරදිව මේක ක්‍රියාත්මක කරන්න අපි බලමු මේ අවුරුද්දේ තමුන්නාන්සලාගේ අපි ඉල්ලනවා මේ වතුකම්කරු ජනතාවගේ එක වත්තක දෙක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමාගම් ඒ වගේම කුඩා ජන වතු සමාගම් මේ සියල්ලගෙම ඒක හදන්න කියන කාරණේ තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. දෙවන කාරණේ තමයි විශේෂයෙන්ම ඊයේ අපි තව ජයග්‍රහණයක් තමුන්නාන්සලා ලැබුවා. සමහර අපේ IT එකේ අපේ ඊළඟේ තමිල් අරසුකාච්චි පක්ෂය ඊයේ ඡන්දෙලි දීමෙන් වැළකී හිටියා. සමහර අය කහපාට කුරුල්ල වෙලා හිටියා. ඇබ්සෙන්ට් වෙලා. ඉතින් හැබැයි ඒකට හේතුව විදියට අපේ ශානිකයන් මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ දමිළ ජනතාවගේ ප්‍රශ්නේ අවුරුදු ගාණක් මේ රටේ විවිධ ජනාධිපතිවරු පාවිච්චි කෙරුවා තමන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා. ඡන්දට කලින් ඡන්දට පස්සේ වැදගත් කාරණයක් එනකොට ආණ්ඩුව වැටෙන්න එනකොට දමිළ ජනතාවගේ ඡන්ද පාවිච්චි කරලා තමයි ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව කතා කරලා මේක විසඳනවා කියලා කතා කරේ. හැබැයි අද වෙනතුරු මේ ප්‍රශ්න පිළිබඳව සාධාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම තුළ ඔවුන්ගේ විශාල විශ්වාස භංගයක් ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් තිබුණා. නමුත් දැන් සාකච්ඡාවක් හරහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මම දන්නේ නැහැ තමුන්නාන්සලා කවද්ද ගේන්න හදන්නේ කියලා. ඒ සම්බන්ධව වැඩපිළිවෙලක්වත් මුකුත් නැහැ. මොකද හේතුව විශේෂයෙන් මම කරු කතානායකතුමානුත් විශේෂයෙන් අපේ සභානායකතුමාත් ඉන්න නිසා ඉල්ලනවා. දැන් මේ පළාත් සභා ක්‍රමයේ පිළිබඳව විතරක් නෙමෙයි රටේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ඉතිහාසෙ තිබුණා අවුරුදු ගාණක් අගමැතිතුමියක් දන්නවා කමිටුවක් අපේ මේ මැතිවරණ සංශෝධන තේරීම්කාරක සභාවක්. මේක දිනේෂ් ගුණාධර මැතිතුමාගේ කාලවකවානුවෙන් පස්සේ අද වෙනකොට ඒක අහෝසි වෙලා තියෙනවා. මම විශේෂයෙන් ඉල්ලනවා කරු කතානායකතුමනි අපේ අගමැතිතුමියක් ඉන්න නිසා ඔබතුමියගේ ප්‍රධානත්වයෙන් කරුණා කළා නැත්නම් සභානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කිසියම් විදියකට නව කමිටුවක් පත් කළා. අපිට මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න විශේෂයෙන් දැන් පළාත් සභා මැතිවරණය ගැන ගන්නකොට ජනාධිපතිතුමා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා අපිට මට නීතියක් හදලා දෙන්න. නීතිය හදලා දෙන්න අපි ඕනේ නැහැ තමුන්නාන්සලාගේ ආණ්ඩුව. තමුන්නාන්සලා නීතිය හදා ගන්න ඕන. එතකොට නීති හදන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි සකස් කරලා තියෙන්නේ. දැන්ට ශානිකයන් මැතිතුමා මේක ඉදිරිපත් කරලා තිබෙනවා. 2025 මැයි 16 වෙනිදා ගැසට් පත්‍රයට මේක ඇතුළත් කරලා තිබෙනවා. මුකුත් නෙමේ ඉල්ලන්නේ තුමන්ලා 2017 නම් කතානායකතුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ කාරක සභා විවාදයේ දවසේදී දරුව රාජ්‍ය පරිපාලන ඇමතුමා විශේෂ තේරීම්කාරක සභාවක් පළාත් සභා ක්‍රමය පිළිබඳවත් ඡන්දය පිළිබඳවත් ඉදිරිපත් කරන්න යෝජනාවක් එතුමා සකස් කරලා තිබෙනවා. ඒක කාරක සභාව ඉදිරිපත් වෙනවා. යනවා අපි විශේෂ කාරක තේරීම්කාරක සභාව පත් කරලා
පළාත් සභා කටයුතු සම්බන්ධ කටයුතු පටන් ගන්නවා. කොහොම සූති අපේ සභානායකතුමනි මම විශේෂයෙන්ම ඒකයි මම මේ කිව්වේ මේක ගැන කිසි ලොකු දෙයක් කරන්න නැහැ. ඊටාම කුඩා සංශෝධනයක් තිබෙනවා. මොකද තමුන්නාන්සලා තීන්දුව කරන්න ඕන ආණ්ඩුව පරණ ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියලා. මොකද පරණ ක්‍රමයේ තිබිච්ච අඩුපාඩු හින්දා අපි අලුත් ක්‍රමයක් හැදුවා. අලුත් ක්‍රමය හදනකොට අලුත් ක්‍රමයේ තිබෙන ප්‍රශ්නත් එක්ක තමුන්නාන්සලා විරුද්ධව ඡන්ද දුන්නා. මල් ළඟ තියෙනවා කවද්ද එදා දිනේ මේ දිනේ කවද්ද 2017 සැප්තැම්බර් 20 වෙනිදා. එදා තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේක ඉදිරිපත් කරනකොට අපේ විතේරත් මැතිතුමා, අනුරසානායක මැතිතුමා, නිහාල් ගලප්පති මැතිතුමා, සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, බිමල් රත්නායක මැතිතුමා, නලින් ජයස්ස මැතිතුමා මේ සියලු දෙනාම ඡන්දය පාවිච්චි කරනවා මේ පළාත් සභා මේ ගෙනාපු ඒ යෝජනාවට විරුද්ධව. එතකොට ඒකෙන් තමයි දැන් මේ පළාත් සභා ගල් වෙලා තියෙන්නේ. හිර වෙලා තියෙන්නේ. 159ක් විද්‍යුත් ඡන්ද අනුව විරුද්ධව ඡන්ද දුන්නේ 37යි. ඒ වෙලාවේ තමුන්නාන්සලා අපි ඔක්කොම මම මේ කියන්නේ ඒකයි. හරි. ඉතින් අපතුමා දැන් හරි. දැන් ඔබතුමාලා වෙන මතවල හිටපු අයනේ. දැන් ඔබතුමාලා එන ආණ්ඩුවත් එක්ක ඇයි ඡන්ද දුන්නේ? දැන් මේකේ 37 දෙනෙක් විරුද්ධව ඡන්ද දීලා තියෙනවා. හරිද? ඒ කාලේ අපි තමුන්නාන්සලා අපි ආණ්ඩුව හිටපු කාලේ මම අමාත්‍යවරයෙක් විදිහට වැඩ කරපු කාලේ තමුන්නාන්සලා හිටියේ විපක්ෂේ. තමුන්නාන්සලා විපක්ෂයේ ඉඳලා ආණ්ඩුව ගෙනාපු යෝජනාවට පක්ෂව ඡන්ද දුන්න ගරු කතානායකතුමා. ඡන්ද දීලා පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම ගල් කරලා තියෙන්නේ. දැන් තමුන්නාන්සලත් මේකට වක් කියන්න ඕනේ. ඒතකොට දැන් කියන්න දැන් එපා. මේ අපි ඕවට ඡන්ද දුන්නේ නැහැ. තමුන්නාන්සල තමයි ඕවා ගෙනල්ලා පළාත් සභා හිර කරේ කියන්න එපා. මොකද හේතුව ඒ වෙලාවේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවත් එක්ක යම්කිසි සම්බන්ධීකරණයක් කරගෙන ගියා. මේ 37 දෙනෙක් මේ පැත්තේ ඉඳලා විපක්ෂව ඡන්ද දෙනකොට තමුන්නාන්සලා 6 දෙනා කොහොමද ආණ්ඩුවත් එක්ක ඡන්ද දුන්නේ? මේ පළාත් සභා මේ නිර්ණායක වරදිනා. ඒ නිසා මම කියන්න කැමතියි ඒ විතරක් නෙමෙයි. දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි එහෙම විරුද්ධව ඡන්ද දීලා. දැන් ඒකට දැන් මේ ඡන්දය අවශ්‍ය කරන නීතිමය උපදෙස් දෙන නීතිපතිතුමා ඒ වෙලාවේ 2017 සැප්තැම්බර් 20 ලිපියක් එවන්නේ කවුද? එතුමා ජයන්ත ජයසූරිය. ජයන්ත ජයසූරිය මැතිතුමා කියනවා have to be passed by a special majority as prescribed by the constitution, namely that the number of votes cast in favor of the bill being not less than 2/3 of the whole number of members of parliament, including those not present. එතකොට මේක ඉදිරිපත් කරන නීතිපතිතුමාව තමුන්නාන්සලා අරිනවා ඊළඟට අග්‍රවීක්ෂකතුමා විදියට පත් වුණායින් පස්සේ ලංකාවේ නිත්‍ය නියෝජිතයා විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ රටේ පළාත් සභා ක්‍රමය මේ නැති කරන්න අවශ්‍ය කරන නීතිපති දුන්නෙක් කියලා තමුන්නාන්සලා අරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය ලේකම් කළා. ඉතින් මං හිතන්නේ මේක තමයි මේ තියෙන හිපොක්‍රසි එක. ඒකයි මම මේක පටන් ගත්තේ මේ ක්‍රියාදාමය අනුව මම විශේෂයෙන්ම කියන්න කැමතියි කරුණා කළා ඔබතුමා කිව්වා වගේ සභානායකතුමා එදාට මේක ගේන්න අපි හොඳ කමිටුවක් හදාගෙන මේ ක්‍රියාදාම ඉක්මන් කරමු. ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියලා මේ රටේ අද තමුන්නාන්සලා අපි දන්නවා හැම පළාත් සභාවකම ආණ්ඩුකාරවරු වැඩ කරන්නේ. සමහරලාට මහජන නියෝජිතයෝ නැහැ. ඒ අයගේ මුදල් ටික වියදම් කරන රාජ්‍ය නිලධාරීන්. කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි ඊළඟට මට කරන්න තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම මම කියන්න කැමතියි ජනාධිපතිතුමාගේ වියදම් සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ ඇති වෙනකල් අපි කතා කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන්ම කතා කරපු ශීර්ෂය තමයි ජනාධිපතිගේ වියදම්. මම දැක්ක මේ දැන් අදත් ඊයේත් දවස ගානේ දානවා 5000 කොළ කන්නද කියලා 5000 කොළ මැල්ලුම් හදලා කන්නද කියලා. දැන් බලපුවාම අපි ගත්තොත් 1978 89 ජයා ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ බිලියනයයි සාමාන්‍යයෙන් වියදම ගියේ. ඊළඟ 1989 93 ආර් ප්‍රේමදාස මහත්තයා 1.2 බිලියන් මිලියන 1200යි. ඊළඟට 94 2005 වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එනකොට බිලියන 2.4ක මේක මේ මුදල වැඩි වුණා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ. ඊළඟට 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේක 5.7ට ගියා බිලියන. මේක මේ යුද්ධයත් එක්ක ආපු තත්ත්වයන් එක්කත් විවිධ කාරණාත් එක්ක අපි දන්න වැඩි වියදම් තිබුණයි කියලා. 2015 2019 මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ ආපහු මේක අඩු වෙනවා බිලියන 4යි 6ත් අතර. එතකොට ඊළඟට 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේක බිලියන 5යි 6යි අතර තත්ත්වයකටපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ 2023 25 බිලියන 4 දක්වා වැඩි වෙනවා. දැන් මෙහෙම
වැඩි වෙලා අඩු වෙලා ආපු එක තමුන්නාන්සලගේ ජනාධිපතිතුමා තමයි කිව්වේ මේවා රුපියල් 5000 කණ්ඩද එක විනාඩියකට මෙච්චර යනවා දවසකට මෙච්චර යනවා කොහොමද මේවා වියදම් කරන්නේ මේ විදියට මේ රටේ නාස්ති කරන්න මොකටද එක ජනාධිපති තනතුරක් හදාගන්නේ ඒ ජනාධිපති තනතුරෙන් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කරනවා කාබාසිනියා කරනවා කියලා එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 තමුන්නාන්සලාගේ බිලියන 12ක් වෙන් කරගෙන තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ජනාධිපති වැසිරිස් දැන් ඕක තමුන්නාන්සලා ගත්තේ ඔය විදියට අපි ඔය විදියට නෙමෙයි ඕක ගත්තේ දැන් තමුන්නාන්සලා ඔකට උත්තරයක් දෙයි මම උත්තරෙත් දැන් කියන්නම් මොකද හේතුව ජනාධිපතිතුමාගේ වැසිරිස් යටතේ ඒ මුදල් වෙන් කරනකොට අපි ඉස්සරත් කිව්වා මේ එක එක ජනාධිපතිවරු තමන්ගේ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් දාගෙන තියෙනවා ඒක කරන්න ඕනේ මොකද හේතුව සමහර ඒවා ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතන සමහරවිට ජනාධිපති ව්‍යාපෘති වෙනම තියෙන්න පුළුවන් දැන් ප්‍රජාශක්ති ව්‍යාපාරය තමුන්නාන්සලා ජනාධිපතිතුමාට දාගෙන මුදල් දාගෙන තිබෙනවා ඒකේ හැම පිටින්ම තනිකර දේශපාලන ව්‍යාපෘතියක් ඒකේ තමුන්නාන්සලා හදන හැම ග්‍රාම සේවා කොට්ටාසයකටම හදන ඒ සමිතිය හදන්නේ තමුන්නාන්සලාගේ මේ පෝස්ටර් එක ගහපු මිනිස්සුව තමයි සභාපති කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ විදියට හදාගෙන බිලියන 12ක් දැන් තමුන්නාන්සලා මේකට දාලා තියෙනවා. දැන් තමුන්නාන්සලා කියපු විදියට ඉතිහාසය අවුරුදු ගාණක් මේ රටේ. ඒ කියපු විදියට කිව්වොත් ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21000ක්. ඒ කියන්නේ 5000 ජනාධිපතිතුමාගේම වචන වලින් කිව්වොත් 5000 ජනාධිපතිතුමා එක මිනිත්තුවක් ඇතුළත ඉවර කරනවා. දැන් එහෙම කියන්න පුළුවන් අපිට. හැබැයි අපි ওই විචාරය කරන්නේ නැහැ. මොකද හේතුව එතුමාටත් නේද මං කිව්වේ ඔබතුමාලා කියන එක මම මේ කියන්නේ. ඔබතුමාලා එහෙමනේ මේ රටේ මිනිස්සුන්ට කිව්වේ. මේ රටේ මිනිස්සුන්ට වෛරය ඇති කරේ. මේ රටේ මිනිස්සුන්ට මේ ජනාධිපති කියන්නේ මෙහෙම එකක් මේක මෙහෙම තියාගෙන යන්න බෑ වැරදි මෙහෙම යන්න බෑයි කියලා. හැබැයි මම කියනවා රටේ ජනාධිපති කියන්නේ එහෙම නෑ හරි. නමුත් මම කියන්නේ තමුන්නාන්සලා මේ රටේ මිනිස්සුන්ව වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා ජනාධිපති කියන්නේ රටේ සල්ලි කාබාසිනිය කරන මිනිහෙක් මේ මිනිහා මෙතන තියාගන්න ඕනේ නැහැ කියලා මේවා කියලා දැන් අද මිනිත්තුවකට රුපියල් 21000ක් විනාශ කරන ජනාධිපතිතුමා. දැන් ඒකට මොකද කියන්නේ? ඒ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මේ විවේචනය තමුන්නාන්සලා කරපු ඒවා දැන් අද තමුන්නාන්සලාගේ ඔළුව උඩටම කැරකිලා තියෙන්නේ. මොකද හේතුව මේ කරපු ව්‍යාපාරය තුල තමුන්නාන්සලා හදපු එකම තමුන්නාන්සලාගේ ඔළුව උඩට කඩා වැටලා තියෙනවා. දැන් ඒ වගේම මම කියන්න කැමතියි දැන් බලන්න මං හිතුවා දැන් රම්බන්න මහත්තයාගේ පුතා කියලානේ කිව්වේ තුමා ජනාධිපතිපත් වෙනකොට අපි හිතුවා මේ පාර්ලිමේන්තුවට එනකොට උනත් සාමාන්‍යයෙන් මං හිතුවේ නෑ මේ දැන් කවදක්වත් නැතුව කෑම කන තැනත් ඉන්නවා 15ක් විතර සිකියුරිටි එකේ. මොකටද මේ අපේ මේ අනුරසානායක මහත්තයා මේ අපිත් එක්ක මේ එකට කාලා බීලා එකට හිටපු කෙනෙක්. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. එතුමාව මේ කවුරුත් මරන්න හදන්නේ නැහනේ. හැබැයි අගමැතිතුමියගේ පිටිපස්සෙත් එනවා 10ක් 12 පාර්ලිමේන්තුව ඇතුලේ. මොකටද ඇයි? ඒක වෙනස් කරන්නකෝ. අවශ්‍ය නැහැනේ. ඔය කෙනෙක් ඕනනම් දෙන්නෙක් මල්ලක් කරන් යන්න නැත්තම් බඩු ටික අරන් යන්න පණිවිඩ ටික දෙන්න එක්කෙනෙක් දෙන්නෙක් තියාගන්න. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑම කන කාමරයවට දෙපැත්තේ ඉන්නවා 15 20. මේ කමිටි රූම් වලට ගියාම 15 20 තමුන්නාන්සලා කිව්වේ එහෙම නෙමෙයිනේ. තමුන්නාන්සලා කිව්වේ මේ ජනාධිපති කියලා වෙනම තනතුරක් තියෙන්න ඕනේ නැහැ. අගමැති කියලා වෙනම එකක් ඕනේ නැහැ. ඒ අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකද්ද අද වෙලා තියෙන්නේ? අද පාරේ යනකොට සමහර මං ඊයේ එදා මං අයවැයට එනකොට වාහන 23කට වැඩි ආවා ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් වාහන. මම දන්නේ නැහැ එතුමාගේ පිටිපස්සේ ආපු වාහනද කියලා ඔක්කොම මොකුත් චෙක් කරේ නැහැ කතානායකතුමා. කඩාගෙන බිඳගෙන ආවා මගේ වාහනේ මට දාගන්න හම්බුන්නේ නැහැ ඇතුළට. මගේ වාහනේ ඇතුළට දාගන්න හම්බුන්නේ නැහැ. වාහන පෙලක් ආව එකක්වත් චෙක් කරේ නැහැ කරු කතානායකතුමා. චෙක් කරලා බලන්න ඕන. මම මේ අවංකව කියන්නේ. හරි. එතකොට අද පාරවල යනවා වාහන එක තැන් වල මෝටර් බයික්ස් තියලා තියෙනවා 10 12. සමහර තැන් වල තියලා තියෙනවා ජීප්ස්. අගමැතිතුම එනකොට තව ජීප් එකක් ගාලා ඇවිල්ලා අරගෙන යන්න. අපි කියන්නේ මේවා හොරෙන් කරන්න එපා. තමුන්නාන්සලා කරන්න මේක. තමුන්නාන්ස රටේ ජනාධිපති අගමැති ආරක්ෂා කරගන්න ඕනේ. සභානායක ආරක්ෂා කරන්න ඕනේ. ඇමතිවරු ආරක්ෂා කරන්න ඕනේ. තමුන්නාන්සලා තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔලු කාලා විනාශ කරලා මේ මිනිහෙක් මෙහෙම ගියාම මෙහෙමයි වෙන්නේ කියලා හදලා ඒ හදපු එක අද තමුන්නාන්සලාගේ ඔලු වලට කඩා වැටලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි ඒ ක්‍රියාදාමයේ අනිත් කාරණේ. ඊළඟට විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳව ගත්තයින් පස්සේ ජනාධිපතිතුමාගේ ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිය
ඉතාම වැදගත්. මොකද එතුමා ඒක පුද්ගලිකව අතට අරගෙන කරනවා, මහන්සි වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට. හැබැයි ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ තනි පුද්ගලයෙක් මේ හාන්ස් විජේසූරිය මැතිතුමාගේ පුද්ගලික ක්‍රියාවලියක් විදිහට තමයි මේ කියන්නේ. දැන් මොකද මේ සම්බන්ධව තිබෙන ප්‍රශ්න ගැන කතා කරනකොට හැම කෙනෙක්ම අද ප්‍රශ්න කරනවා කොහොමද මේ ක්‍රියාවලිය අපි කවුරුවත් දන්නේ නැතුව කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද හේතුව මේ සම්බන්ධව අපිට තියෙන පූර්වාදර්ශ ගණනාවක්. දැන් බලන්න ස්වභාෂා සම්පූර්ණයෙන් බැහැර කරලා තියෙන්නේ. ඒ කියන්නේ දෙමළ සහ සිංහල භාෂා සම්පූර්ණයෙන් මේ ඩිජිටල් ක්‍රමෙන් අයින් කරලා තියෙන්නේ. කරු කතානායකතුමා. එතකොට කිසිම නිල වෙබ් අඩවියක ත්‍රිභාෂා වෙබ් අඩවිය සම්බන්ධව තිබෙන එකේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබඳ නිල ප්‍රකාශයක්, රාමුවක්, ගෝලීය සැලැස්මක්, පුවත්පත් නිවේදනයක්, පැහැදිලි කිරීමක්, මහජන දායකත්වය සඳහා කැඳවීමක්, වීඩියෝවක්, ලේඛනයක්, කෙටුම්පතක්, සාකච්ඡා ලිපියක්, දල විශ්ලේෂණයක් හෝ ලිපියක් සිංහල හෝ දෙමළ භාෂාවෙන් නැහැ. මේ රටේ 80%ක් පුරවැසියන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් වලට බලපාන ප්‍රශ්නයක් මේ. ඉංග්‍රීසියෙන් නෙමෙයි අපි සියලු දෙනාම වැඩ කරන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. හාන්ස් විජේසූරිය මහත්තයාගේ පුද්ගලික තනි ව්‍යාපෘතියක් විදියට ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කතා කරලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේක මේ රටේ මුදල් වියදම් කරන්නේ මේ පාර්ලිමේන්තුව. ඒ නිසා කරුණාකරලා භාෂාතිත්වයෙන් මේ ක්‍රියාත්මක කරන්න. මොකද හේතුව මේ සම්බන්ධ ජාත්‍යන්තර පූර්වාදර්ශ විශාල සංඛ්‍යාවක් තියෙනවා. 2025 බ්‍රසීලේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් අත්දැකීම් සම්බන්ධව රජයේ සංවේදනය පිළිබඳ අසාර්ථකත්වය. රියෝ ද ජනරෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලය ඒගොල්ලෝ පෙන්වලා දුන්නා 1770ක් වේදිකාවලින් 949ක් වංචනිකව මේ සොයාගැනීම් තිබෙනවා කියලා වංචනික විදිහට ගිය. ඉතින් මම කියන්නේ මෙන්න මේවා කරුණාකරලා තමුන්නාන්සලා වැඩ පිළිවෙල සකස් කරන. ඒ වගේම පුද්ගලික දත්ත ආරක්ෂක පනත, අන්තර්ජාල ආරක්ෂක පනත, ත්‍රස්ත විරෝධී පනත, සයිබර් ආරක්ෂක පනත කියන පනත් සම්පූර්ණයෙන් දැන් මේවට එකිනෙකට ප්‍රතිවිරුද්ධ තැනකට තල්ලලා තියෙනවා. දැන් තමුන්නාන්සලා වැඩ පිළිවෙල හදන්න ඕනේ. මේ රටේ මේ ඩිජිටල් ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා නම් මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි 2022 ඉන්දියානු අවබෝධතා කිවිසුමේ. ඒ වගේම 2025 ජනවාරි තමුන්නාන්සලා ගාපු 22 ජූනි 2 ඩිජිටල් කරණය සම්බන්ධ ඉන්දියානු ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුව දැනගන්න ඕන. මොකද පාර්ලිමේන්තුව මේක දැනගන්න නැතුව තමුන්නාන්සලා ඉන්දියාවත් එක්ක මොන ගිවිසුම් ගහලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ තාම. නෑ එතුමා ගියාට ඒක දෙන්නේ නැහැ තමුන්නාන්සලාත් එක්ක ගහලා තියෙන්නේ. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මං සභානායකතුමා කියන්නම්. ඉන්දියානු ආණ්ඩුව කියනවා ලංකාවේ ආණ්ඩුව කියනවා නම් මේක ඉදිරිපත් කරන්න කියලා මේ ගිවිසුම ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඉතින් ඔබතුමාලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට මේ දත්ත පිළිබඳව මේක ඉදිරිපත් කරන්න. දැන් මොකද්ද උනේ? මෙතෙන්ට ඇවිල්ලා බද කරන්න එපා. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන ඇවිල්ලා මොකද්ද කරේ? ජනාධිපතිතුමා ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුති කරනවා. මොකටද? අර දත්ත පිළිබඳ එක ඒක අල්ල විසිකරපු එක ලොකු දෙයක්. මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ. මේ රටේ ජනාධිපති. මේ රටේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුවක් නෑ. නඩු තීන්දුවක් දුන්නේ නෑ. අත් වශයෙන් කරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධව සලකා බලලා දින 30ක් නැහැයි කියලා ටෙක්නිකල් ඉෂුව එකක් අරගෙන පැත්තට විසිකරුවා මේක. ඒකයි උනේ. වෙන එකක් නෙමෙයි. හැබැයි එහෙම කරලා ඒක අයින් කරෙන් පස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුති කරනවා. ඒ කියන්නේ කලින් කතා කරලා කියන්නේ නැති වැඩේ කරන්න වැඩේ කරා thank you කියලා මෙතෙන්ට ඇවිල්ලා කියනවා වගේ වැඩක්. ඒ වගේ වැඩක්. නැත්තම් කොහොමද එහෙම ඇවිල්ලා ස්තුති කරන්නේ? ඒ නිසා මේක බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි. මේවා මේ විදිහට දැන් අද මේ ක්‍රියාදාමයත් එක්ක මම එකයි කියන්නේ ඉන්දියානු ආණ්ඩුවත් එක්ක අස්සම් කරපු ඒ ගිවිසුම කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. තමුන්නාන්සලට කිසි අයිතියක් නැහැ මේව හංගගෙන ඉන්න මේ කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අනික් කාරණේ තමයි රජයේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුම් තමුන්නාන්සලා ඉදිරිපත් කරන්න. ඒ වගේම තාක්ෂණික පිරිවර්තනයන් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. මේ අභ්‍යන්තරේ මොනවද වෙන්නේ කියලා. ඒ නිසා අනිත් එක තමයි විශේෂයෙන් දැන් අර ගව්පේ කියලා එකක් තමුන්නාන්සලා වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. දැන් මේක මහ බැංකුවෙන් කරා කෑගල්ලේ මූලිකක් විදියට ලංකාවේම තොරතුරු සම්බන්ධව ඊට පස්සේ දැන් තමුන්නාන්සලා මොකද කරේ මේකේ තියෙන ඉෂුව එක බේරන්න මේක දෙනවා හෙලපේ එකට. හෙලපේ එක දුන්නාම මොකද වෙලා තින්නේ? හෙලපේ කියන්නේ කවුද? හෙලකුරු එක. හෙලකුරු එක තමයි තමුන්නාන්සලාගේ කැම්පේන් එක ගෙනිච්චේ පෞගේ කාලේ. ඒ අයගේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් දැන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ හැම ජනයාම තමන්ගේ ගව්පේ එක හරහා ගෙවන හැම එකකටම හෙලපේ එකට 100 ගාණක් ගෙවන්න ඕනේ. එතකොට ඒක කොහොමද දුන්නේ? කාගෙන් අහලා දුන්නේ? මොකද්ද ටෙන්ඩර් ක්‍රමය? එහෙම කොහොමද තනි ආයතනයක් තෝරගන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් විදියට?
එහෙම කොහමද එක කම්පැනි එකකට විතරක් මේක යන්න ඉඩ දෙන්නේ? මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තමුන්නාසලා තියෙනවා. මොකද හේතුව මේ සිස්ටම් චේන්ජ් කරන්න හදපු වැඩපිළිවෙලක් එක තමයි තමුන්නාසලා මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ. ඒ වගේම මම කියන්න කැමතියි අනිතක රටවල් 26ක් එක්ක ෆ්‍රීඩම් ඔන්ලයින් කෝලියේෂන් ඒ රටවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැද්ද තමුන්නාසලා? සම්බන්ධ වෙන්නේ නැතුව තමුන්නාසලා තනියම මේක කරන්න හදන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපි තනි දැනකට මේක තල්ලු වෙන එක ඒ විදිහට මම කියන්න කැමතියි මේ ඩිජිටල් ID එක සම්බන්ධවත් ගහපු ගිවිසුම් මොකද්ද කියන එක ගැන අපිට කරුණක් කරලා පැහැදිලිව කරන්න. මොකද හේතුව අපිට මේකේ දාලා තියෙනවා අපි දැක්කා ඊග්‍රාම නිලධාරි මිලියන 600යි ඉමිග්‍රේෂන් ඩිජිටලයිසේෂන් මිලියන 1000යි පොලිසියට මිලියන 1000යි මේ සම්බන්ධව ඇත්ත වශයෙන් ටෙක්නිකල් ෆ්‍රේම්වර්ක් එකක් ඉදිරිපත් කරන්න කියන කාරණය අපි බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් මේකත් එක්ක ඊළඟට විශේෂයෙන් මම පාර්ලිමේන්තුව පැත්තට එන්නම් කතානායකතුමත් ඉන්න නිසා. මොකද දැන් මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඔබතුමා ආවයින් පස්සේ කමිටුවක් පත් කරලා තිබෙනවා. විශේෂයෙන් ඒ කමිටුව හදලා තියෙන්නේ මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සේවකයෝ ගැන තරම් කතා කරපු ඉතිහාසයක් අපේ ජනතා විමුක්ති ප්‍රමුඛයේ සහෝදරයෝ තිබුණේ නැහැ. මොකද හේතුව ඒ අය තමයි වැඩියෙන්ම මේ රටේ මේ අපේ පාර්ලිමේන්තු සේවකයෝ ගැන කතා කරන්නේ. මොකද හේතුව මේ පාර්ලිමේන්තු සේවකයෝ මේ මාසේ උදේ ඉඳන් රෑ වෙනකල් මැරෙනවා. උදේ 9ට පටන් ගත්තාම ඒගොල්ලෝ 8:00 වෙනකොට එන්න ඕනේ. රෑ 6:00 වෙනකල් මේගොල්ලෝ ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන මේ මාසේ කාල සීමාව මේ හැම සේවකෙක්ම කඩිගුලක් වගේ වැඩ කරනවා. අපි ගිහිල්ලා එකක් කිල්ලෝ ඩොකියුමන්ට් එකක් හදලා දෙන්න ඕන. අතෙන්ද ගිහිල්ලා වැඩක් කරන්න කිව්වොත් ඒක දෙන්න ඕන. මේ හැම කෙනෙක්ම හරියට වැඩ කරනවා. මේ අයව සලකන ක්‍රමයක් තිබුණා මේ පාර්ලිමේන්තුවේ. අද ඒ පාර්ලිමේන්තුවේ ක්‍රමය නැති කරලා තියෙන්නේ. ඒක අපිට තියෙන වේදනාව. මොකද හේතුව මේ හැම නිලධාරියෙක්ම ගැනම තමුන්නාසේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 6/2006 කියලා අනුගාමී වැටුප් සංශෝධන පිළිබඳ චක්‍රලේඛනට අනුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය හා වැටුප් පාසුකම් ප්‍රතිපූර්ණය කිරීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව. මේ කමිටු වාර්තාවට ලක්ෂ කීයක් ගියාද? කාගෙන් අහලාද මේක කෙරුවේ? මොකද්ද ක්‍රියාදාමය? මේ අයගෙන් මේ ඇවිල්ලා මේ සේවකයෝ මේකට සම්පූර්ණයෙන් අවශ්‍ය කරන තොරතුරු ටික දුන්නා. කිසිම දැනුමක් නැති උතුම් දෙනෙක් මේක අරගෙන ආවා. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳවත් පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන ක්‍රියා පිළිබඳවත් සත පහක දැනුමක් නැති මිනිස්සු තුන් දෙනෙක් ගියාලා තමයි මේකට පත් කරේ මේ කමිටුවට. එතකොට මේකට පාර්ලිමේන්තුවේ අපේ බහුතර විශාල පිරිසක් කාර්ය මණ්ඩලේ විශාල විනාශයක් කළා තියෙනවා. මොකද හේතුව තමුන්නාසලා දන්නවා බලන්න මේ අය වැඩ කරලා ගියාම මේ අයට ඇත්ත වශයෙන් දෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දෙම මේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් පඩියක් ගෙව්වා ඉස්සර. එතකොට ආර්ථික අවපාත කාලේ ඉතාම අමාරු කාලෙත් මේක ඒගොල්ලන්ට ගෙව්වා. මොකද හේතුව මේක විශේෂ ස්ථානයක්. පාර්ලිමේන්තුවේ සේවක කරන සේවක කාර්ය මණ්ඩලය ඒගොල්ලෝ මේ සාමාන්‍ය අනික් කට්ටියත් එක්කම රාජ්‍ය සේවකයන් ගන්නට දාන්න එපා. මොකද ඒගොල්ලෝ මුළු දවසම වැඩ කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ අය වැඩ කරන ළමයින්ගේ පොත්පත් ටික ගන්න, ළමයින්ගේ ඇඳුම් පැළඳුම් ටික ගන්න, යන වියදම් ටික පියව ගන්න මේ හම්බෙන සොච්චම් මුදලින්. අද මොකද කරලා තියෙන්නේ? ඒක අද ඉවත් කරලා තියෙනවා. දැන් අවුරුදු දෙකක් තමුන්නාන්සේගේ යටතේ මේ 2024 2025 මේ 26 මේ අවුරුදු දෙකට මේක දැන් දෙන්න වැඩ පිළිවෙල සකස් කරලා නැහැ. කරුණාකරලා මම ඉල්ලනවා මේක මේ දැන් ඊයේ මම දැක්ක අපේ කවුද අපේ සභානායකතුමා ගෝ පැලවත්තෙන් තමයි පාලනය කරන්නේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? පැලවත්තෙන් තමයි අපි ඒක කරන්නේ. පැලවත්තෙන් පාලනය කරාට කමන්නේ කතානායකතුමා පැලවත්තෙන් පාලනය කරන්න දන්නේ. ඒකයි අපි කියන්නේ. කතානායකතුමා කියන්නේ අපේ කතානායකතුමා. එතුමත් එක්ක අපි රණ්ඩු සරුවල් කරගන්නවා, අපි විවාද කරගන්නවා. ඒ සියල්ල ඒක වෙනම කාරණයක්. හැබැයි පැලවත්තේ කතානායක වෙන්න විදියක් නැහැ. කතානායකතුමා පාර්ලිමේන්තුවේ කතානායක. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමාගේ ගෞරවය ඔබතුමා තියාගන්න. මොකද හේතුව අපි ඔබතුමාට බොහොම ගෞරව කරනවා. ඔබතුමා වෛද්‍යවරයෙක් ඉගෙනගත්ත කෙනෙක්. ඔය එක එක ඒවා ගැන හිතන්න එපා. PHI මහත්මයාරම කියලා හිතන්න එපා. ඒ එක එක විවිධ කතා ඒවා ගැන ගණන් ගන්න එපා. ඔබතුමා ඊටාම වැදගත් කෙනෙක්. ඒ නිසා ඒ වැදගත්කම තියාගෙන අපි අපේ වැඩේ කටයුතු ටික කරමු. මොකද හේතුව අද බලන්න දැන් ඔබතුමා ඊයේ විපක්ෂ නායකතුමා විනාඩි 2ක් කිල්ලුවා. විනාඩි 2ක්. කරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ මමත් අවුරුදු 21ක් දැන් ඉන්නවා. මෙතන ඉන්නවා තවත් විශාල අවුරුදු ගාණක් හිටපු අය. කවදක්වත් කරු කතානායකතුමා විපක්ෂ නායකතුමා නැගිට්ටම මයික් එක නොදීන්නේ නැහැ. විපක්ෂ නායකතුමා ඉල්ලන්න ඕනේ නැහැ. විපක්ෂ නායකතුමා මේ අනේ මට විනාඩියක් දෙන්න, අනේ මට විනාඩි දෙකක් දෙන්න කියන්න ඕනේ නැහැ.
ඒක තමයි විපක්ෂ නායකතුමා කියන්නේ. එතුමා නැගිටලා මේ බහුබූත කියවන්නේ නැහැ නේ. වැදගත් කාරණයක් ගැන කතා කරන්න ගන්න. හැබැයි මොකද වෙලා තියෙන්නේ? විනාඩියක් දෙකක් එතුමාට දෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කාරණේ කියලා. අපි ඔබතුමා කන්ට්‍රෝල් කරන්න. ඔබතුමාට තමයි මේ බලය තියෙන්නේ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. එක පැත්තකට විතරක් වැඩියෙන් මයික් එක දෙනවා. අතන ඉන්න කට්ටිය මයික් එක ඔන් කරනවා. සභානායකතුමා නැගිටලා හිටියත් ඔන්, ඉඳගෙන හිටියත් ඔන්. විපක්ෂ නායකතුමා නැගිට්ටාම ඔන් වෙන්නේ නැහැ. මන් දන්නේ කොහෙන් ඔන් වෙනවද ඔෆ් වෙනවද කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ කරුණාකරලා මේ සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන් දැන් සංචාර වලට යනකොට දැන් ඔබතුමා මතක තියාගන්නවා මම දන්න හින්දා මම මේ කියන්නේ. දැන් එදා ඔබතුමාලට ආවා වර්ක්ෂොප් එකක් වේද එංගලන්තයට යන සංචාරේ. ඒ සංචාරය ආපුවාම සාමාන්‍ය ගරු කතානායකතුමා 5ක් ආපුවාම 3ක් ආණ්ඩුවට දීලා 2ක් විපක්ෂයට දෙනවා. මේවා කියන්න ඕන කාරණා නෙවෙයි. ඔබතුමාට පුද්ගලිකව ඇවිල්ලා කියන්න ඕන කාරණා මේ කියන්න වෙලා තියෙන ගැන කනගාටු වෙනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ එංගලන්තයට අරගෙන ගියා හැමදෙරු 4 දෙනෙක්. ඔබතුමාත් එක්ක. ඔබතුමාත් එක්ක 4යි. දැන් හරිද ඒක? සාධාරණ නැහැ, වැරදි. ඒකයි මම කියන්නේ මේවා මොකද ඕවා ගිහිල්ලා මේ පාරවල් දිගේ කියන්න ඕන දේ කාරණා නෙමෙයි. නමුත් මේවා කියන්න දෙයක් නැහැ. මොකද හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්නම් අපි කොහේ හරි මේක කියන්න ඕන. මොකද හේතුව අපිටත් මේකේ පොන්දක් තියාගෙන වැඩ කරන්න ඕන නිසායි මම මේ කතාව කියන්නේ. ඒ නිසා විශේෂයෙන් කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ කාර්ය මණ්ඩලය පිළිබඳව වැරදියට හිතන්න එපා. මොකද ඒ අය විවිධ කාලවල විවිධ අයගේ කාලවල ආපු අය. ඒ අය අපිත් එක්ක වැඩ කරනවා. සමහර අයත් එක්ක අපි ආගියුමන්ට්ස් කරනවා. සමහරලාට අපි රණ්ඩු වෙනවා. සමහරලාට අපි ලේකම් මණ්ඩලෙත් එක්ක අපි ආගියුමන්ට්ස් කරනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ අය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කාර්යභාරය කරන්න. කාගවත් මේ රාජපක්ෂේ කාලේ ගත්තයි කියලා රාජපක්ෂේගේ ඒවා කරන්නවත්, රනිල් වික්‍රමසිංහ කාලේ ගත්තයි කියලා එයාගේ ඒවා කරන්නවත් ඒවා කරන්න නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා ඒ විදියට තවත් පැලවත්තෙන්ම 4 දෙනෙක් 3 දෙනෙක් කියලා මෙතන දාගන්න ඕන නම් කරගන්න. නමුත් එහෙම කරන්න බෑ මේක. එහෙම එකක් නෙවෙයි මේක. ඒ නිසා කරුණාකරලා ඒ සම්බන්ධවත් විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදිව ක්‍රියා කරන්න කියලා. ඊළඟට මම විශේෂයෙන්ම එන්න කැමතියි අපේ විනිශ්චයකාරවරුන්ගේ තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් අද මේ රටේ පල්ලෙහා මට්ටමේ විනිසුරුන්ගේ ඒ අයගේ විශාල ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මෙතන අපේ අධිකරණ ඇමතුමත් ඉන්න නිසා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ විනිශ්චයකාරවරුන්ගේ වාහන පර්මිට් ටික. දැන් ඒ අයත් අවුරුදු ගාන මේ ගොඩක් නෑ මෙතන. කුඩා ප්‍රමාණයක් ඉන්නේ. මේ අයගේ මේ පර්මිට් එක කරුණාකරලා දෙන්න. මොකද හේතුව මේ අය තමුන්නාන්සලා දන්නවා අනික් කටට නම් දැන් ડોක්ටර්ස්ලාට වෙනම ඒගොල්ලන්ටත් වෙනම තියෙනවා. නමුත් මේ අයට දෙන්නේ ඔබතුමා දන්නවා මම 94 ඉඳලා අධිකරණ අමාත්‍යාංශයේ ඉන්නේ. ඉස්සර වාහන වෙන් කරන්නේ අපි කතා කරලා මේ ජජස්ලාට අද ජජස්ලාට යන්න වාහන නැහැ. ඔබතුමා දන්නවා. ඊටාම අබලම් වෙච්ච වාහන තියෙන්නේ. දැන් ඒ නිසා දැන් ඒගොල්ලන්ටත් ඕන නම් කැබ් එකක් දෙන්න. හොඳයිද කැබ් එක? ජජස්ලාටත් කැබ් එකක් දෙන්නේ. දැන් කැබ්නේ අමාරුව තියෙන්නේ නේ? එතකොට කැබ් එකක් හරි මං කියන්නේ වැදගත් වාහනයක් ඒ අයට දෙන්න. මොකද හේතුව ඒ අයට යන්න විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම මං කියන්න කැමතියි අපි ඇමතුමා විශේෂයෙන් ඔබතුමා මේ ගැන හිතන්න. ජජස්ලාට අද හිතන්න මම දැත්තටම පස්සේ මේක දැනගත්තා. මේ අපේ ලෝයර් කෙනෙක් අද මට කතා කරලා කිව්වා රුපියල් 25000යි දෙන්නේ මේ විනිශ්චයකාරවරයෙක්ගේ රියදුරකට. රුපියල් 25000න් කොහොද විනිශ්චයකාරවරයෙක් රියදුරේ පාවිච්චි කරන්න කර කොතන නැගතුමා 25000ට කවුද දෙන්නේ? මේ විනිශ්චයකාරවරයෙක් ගාව වැඩ කරන්න රුපියල් 25000ට කරුණාකරලා ඔවුන්ගේ එක්ක පඩිය වැඩි කරලා දෙන්න. දැන් ඒකටත් ටැක්ස් එකක් ගන්නවා. ඉතින් කරුණාකරලා ඒක වැඩි කරලා දෙන්න. වැඩි කරලා දෙන්නේ නැත්නම් කරුණාකරලා රජයේ තියෙන රියදුරේකට දෙන පඩිය විනිශ්චයකාරවරයාගේ රියදුරාට දෙන්න. එතකොට ඉවරයි. මොකද හේතුව මේක නැත්තම් කරන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලන්ට ඒ රුපියල් 25000ට ටැක්ස් එකක් ගන්න. ඒ විතරක් නෙමෙයි. වාහනයක් නැති විනිශ්චයකාරවරයෙකුට වාහනයක් ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දෙනවා. රුපියල් ලක්ෂයකට වාහනයක් අරන් දුවන්න බෑනේ අපේ ඇමතුමා. ඔබතුමා දන්නවනේ. රුපියල් ලක්ෂයකට කවුද වාහනයක් දෙන්නේ විනිශ්චයකාරවරුන්ට? හරි? එතකොට ඔහුගේ වාහනේ පාවිච්චි කරන ලක්ෂ. ඒකටත් ටැක්ස් එකක් ගන්නවා. මං කියන්නේ කරුණාකරලා මේ පල්ලෙහා විනිශ්චයකාරවරු ගැන අපි මීටට මොකද ඔවුන් විශාල කැපකිරීමක් කරනවා. අපි දන්නවා. විවිධ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කියන්නේ ඒ ක්‍රියාදාමයේ ශක්තිමත් කරන්න ඔවුන්ට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කොළඹට ආපුවාම එයාට ඉන්න තැනක් නැහැ දැන් අද. වෙනදා අපි වැඩපිළිවෙලක් ඉස්සර තිබුණා මට මතක හැටියට 94 95 මට මතක කාලේ. හැබැයි දැන් ඒක ආපහු නැති කරලා තියෙනවා. ඔවුන් මොකක් හරි සෙමිනාර් එකකට ආපුවම ඔවුන්ට ඉන්න තැනක් නැහැ. ඒ නිසා පොදු වැඩපිළිවෙලක් හදන්න කියන ඉල්ලීමත් කරනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ පද්මන් සූරසේන මැතිතුමාට. මොකද එතුමාගේ යටතේ දැන් අද
දෙසැම්බර් 31 වෙනකොට අබලි ද්‍රව්‍ය සියල්ලම අද අධිකරණ ශේෂ්ත්‍රයෙන් එළියට දාන්න කියලා සම්පූර්ණයෙන් දැන් නියෝගයක් ඇවිල්ලා තිනවා. විශාල මහන්සියක් වෙනවා විනිශ්චයකාරවරු දිසා විනිශ්චයකාරවරුතුමන්ලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒ නිසා ඒක හැබැයි දැන් පරක් වෙලා තියෙන වෙන හේතුවක් හින්දා නෙමෙයි. උදාහරණයක් ගත්තොත් කතානායකතුමා කාර්මික සංවර්ධන මණ්ඩලය. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ගත්තන් පස්සේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකෙන් මේක නිදහස් කරන්න සෑහෙන කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ විදිහට හැම තැනකම මේ බඩු හිර වෙලා තියෙනවා. අපි අග්‍රාධිකාරිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සම්බන්ධව. ඒ වගේම මම දැන් ඊළඟට එන්න කැමති අනික් කාරණේ. දැන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව ගත්තන් පස්සේ දැන් පෞද්ගලික කාලයක් වගේ මේ රටේ අපිට තිබුණා නඩුකර පිළිබඳව කරු කතානායකතුමා සාමාන්‍යයෙන් අපේ මහජන නඩුකර ලංකාවේ අරගෙන යනවා ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් එදා අර අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ස්තුති කරයින් පස්සේ දැන් තව ඒක අධිකරණයට බලපෑමක් විදිහට අපි දකින්නේ. මොකද හේතුව මේ මහජන නඩුකර ආපුවම අද දැන් මේ රටේ මිනිස්සු අරගෙන යන්නේ නැහැ නඩු. ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් යන්න බයයි. මොකද අරන් ගියාම අල්ල විසි කරනවා මේවා. මොකද හේතුව මානව හිමිකම් සම්බන්ධව මේ ප්‍රශ්න අරන් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. වෙන කාටවත් අපිට අරන් යන්න තැනක් නැහැ. එතකොට අපි එතෙන්ට අරන් ගියාම ඒ අහන්නේවත් නැතුව ඒක අල්ල විසි කරන තැනකට දැන් තල්ලුලා තියෙනවා. අද බලන්න අරගෙන ලයිස්තුව පෞගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මානව හිමිකම් සම්බන්ධව නඩු කොච්චර බාර අරන් තියනවද කොච්චර තීන්දුව දීලා තියනවද කියලා. තීන්දුව දීලා තියෙන පිළිවෙලව අරගෙන බලන්න. මේවා විශාල ප්‍රමාණයක් අද පැත්තකට විසි කරන තැනකට තල්ලුලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි නීතිය පිළිබඳව නැත්තම් යුක්තිය පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ? ඊළඟට අනික් කාරණේ තමයි විනිශ්චයකාරවරු 20 දෙනෙකුට වැඩිය මේ වෙනකොට ඉවත් කරලා තිබෙනවා. නැත්තම් බලහත්කාරකමෙන් ඔවුන්ට ලියලා තියෙනවා මේ අධිකරණ සේවා කොමිසම සභාවට ගෙනල්ලා ඔවුන්ට ඉවත් වෙන්න කියලා. සමහර අය ඇඬු කඳුලින් අත්සන ලියන්නේ ලිපිය ලියන්නේ. මොකද්ද කියන්නේ? වහාම ඉල්ලාස් වෙන්න නැත්තම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනම නියෝගයක් එවනවා. නැත්තම් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ අනාගතේ. මේ විදිහට මං කියන්න කැමතියි. අපි දන්නවා බෞද්ධ අල්ටරාම් පාටින් අපි හැම වෙලේම කල්පනා කරන්නේ මේ සියල්ලම සම්බන්ධව මේ සම්බන්ධව අපි කල්පනා කරන්නේ ඒ අයටත් සාධාරණයක් ඉස්ස වෙන්න දෙන්න ඕනේ. මොකද හේතුව ඒ විනිශ්චයකාරවරුන්ට කරු කතානායකතුමා යන්න තැනක් නැහැ. මොකද හේතුව ඒ අයගේ කියන්නේ ගරු අධිකරණ ඇත්ත අපර 20යි. අධිකරණ සේවා කොමිසම සභාවට මෙතනට ඇවිල්ලා ඔබතුමාට උත්තර දෙන්න බෑ. හරිද? අධිකරණ සේවා කොමිසම සභාවට හෝ චීෆ් ජස්ටිස්ට මෙතනට ඇවිල්ලා උත්තර දෙන්න බෑ. හරිද? ඒ වගේම ඔවුන් කිසි අවස්ථාවක පරීක්ෂණයක් නොකර කිසි කෙනෙක් ඉවත් කළත් නැහැ. 20 දෙනෙක් අයින් කරලා තිබුණේ සියල්ලම පරීක්ෂණ කළා. ඒවා පලි ගැනීම නෙමෙයි. මේක සූරසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එන්නේ. ඉතින් ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ කොමිසමේ ස්වාධීනත්වයට බාධා කිරීමක්. ඔවුන් නිවැරදි ලෙස වැඩ කටයුතු කරනවා. මේ 20 දෙනාම අයින් කරේ වර්තමානයේ ආපු පැමිණිලි වලට නෙමෙයි. මෙච්චර කාලයක් පැමිණිලි තිබිලා කවුරුත් විමර්ශනය කළේ නැහැ. ඒක නිසා කිසිකට බල කළා කරනවා කියන එක ඔබ මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරයාට කරපු බරපතල අපහාසයක් හැටියටයි මම දකින්නේ ගරු මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි. ඒක එතුමාගේ මතය මේක මගේ මතය. හරි? මම කියන්නේ මේ 20 දෙනා ඉවත් කිරීම සම්බන්ධව කරපු පරීක්ෂණය අපිට කියන්න. කරපු ඒ කමිටුව කවුද? ඒ ඉවත් කරපු 20 දෙනා කවුද? ඒ අයට ගිනිච්ච වැඩපිළිවෙල කරුණාකරලා පාර්ලිමේන්තුවට තමුන්නාස් ඉදිරිපත් කරන්න. අපි පිළිගන්නවා. මොකද හේතුව අපිට මේ විනිශ්චයකාරවරු කතා කරලා කියන්නේ අපිට අඬගාලා කිව්වයි කියලා ඉල්ලාස් වෙන්න කියලා. ලියුමලිය දැන් ඉල්ලාස් වෙන්න කිව්වයි කියලා. ඉතින් ඒක සම්බන්ධව සාධාරණයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි ඒක පිළිගන්නවා.